මට පෙම්වතියක් හිටියා. ඒ පෙම්වතිය මාව හැර දමා ගියා. අම්මා අක්කා අයියා ඒගොල්ලෝ උත්සාහ කරා විවිධ දේවල් කියලා මාව සනසන්න. නමුත් සැනසෙන්නේ නැහැ. අක්කා ඇවිල්ලා කිව්වා තමුසෙට පිස්සු දෝයි තමුසෙ සජිත ඇන්තනි. යකෝ මේ ගෑණියෙක් ගියා කියලා අඬන්නේ උඹට තව ගෑනු ගොඩක් හම්බෙයි මූඩෙක් වගේ අඬන්න එපා කියලා මට අක්කා කිව්වා. අම්මා ඇවිල්ලා කිව්වා අනේ පුතේ බත් ටිකක් කන්න. හරි අඬන්න බත් කන්න අප්පා බත් කන්න නැතුව ඉන්න එපා කියලා මට බෑ මං කන්නේ නැහැ කියලා මං හරි දුකෙන් හරි මෝඩ විදියට හිටියා. කාමරේ ඉන්නකොට රෑ දොරට තට්ටු කරා මං කවුද? චිප්පා දොර අරපන් අප්පච්චි කිව්වා. අන්න පොඩ්ඩක් කර වුණා. අප්පච්චි ඇවිල්ලා මොකද උනේ? බූට් එකක් කෑවා. මං ගිහුවා ඔව් අප්පච්චි. දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? මං හිතුවා දැන් අප්පච්චි බලාපොරොත්තු වෙන උත්තරේ මේක වෙන්නේ නැති කියලා. මම කිව්වා ඉතින් අප්පච්චි මට ඉතින් තව ළමයෙක් හම්බෙයිනේ. මේ ඉතින් ජීවිතේ එකම කෙනා නෙමෙයිනේ මං අමතක කරලා. මං හිත හදාගෙන මං පෙරට වඩා ශක්තිමත්ව නැගිටින්න ඕන නේද කියලා අප්පච්චි ඔය පිස්සුද උඹට? අකෝ මිත්‍ර ආදරය කරපු කෙල්ල දාලා ගියාට පස්සේ අඬන්න නැතුව ඉන්න පුළුවන්. මෝඩෙක් වෙන්න එපා බත් කන්න එපා. මේ කුමාරි මුට බත් දෙන්න එපා. මුට බඩගිනුනොත් කයි කොයි වෙලේ හරි. බත් කන්න එපා. උඹ අඬපන්. බණ්ඩපන් ඔබ දුක් වයන් ඔබට ඒ දැනිච්ච කම්පනය ඔබට දැනිච්ච වේදනාව හොඳට මෙනෙහි කරපන්. හැබැයි චූටි පුතා මතක තියාගනි. ඔබට මේ දැනෙන හැඟීම මතක තියාගෙන ලියපන්. ෆිල්ම් බලපන්. ඒ ෆිල්ම් වල අඬන චරිතත් එක්ක තදාත්මීකරණය වෙලා උන් එක්කම අඬපන්. මට පෙම්වතියක් හිටියා.